අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක රසට chicken cutlet එකක් හදනවා. pan එක රත් කරගෙන තියෙන්නේ. ඒකට තෙල් මේසෙ හැඳි එකමාරක් දාගන්නවා. තෙල් ටික දැන් රත් වෙලා තියෙන්නේ. ඒකට ලුණු ගෙඩියක් හීනෙට ලියාගෙන දෙනවා. ඒක දාගන්නවා. සුදු ලුණු දික් 2යි. ඕමිරිස් කරල් 2යි. දැන් මේ ටික තෙල් එකේ හොඳට fry කරගන්නවා. මෙතන තියෙනවා තම්බලා මේ වගේ ඉරාගත්ත chicken gram 150ක්. අපි ඒ ටිකක් දාලා තෙල් එකේ හොඳට බෙද ගන්නවා. chicken ටික ලුණුත් එක්ක fry කරගත්තා. මෙතන සාමාන්‍ය පොඩි කැරට් අලයක් කොටුවට කපා ගත්තා. ඒකත් දාගමු. ඒකටම bell pepper ගෙඩි භාගයයි. ඔයාලට මේ වෙනුවට මාළු මිරිස් දාගන්නත් පුළුවන්. මාළු මිරිස් දාගන්නවා නම් කරල් එකමාරක් විතර වගේ දාගන්න. මෙතන මම තඹගත්ත අල ගෙඩියක් අරන් තියෙනවා. ග්‍රෑම් 100ක් තියෙනවා. ඒකත් මිශ්‍රණයට දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. දැන් chicken ටික කැරට් ටික එහෙම හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මේක සීසන් කරගමු. ලුණු කුඩු තේ හැඳි 3 කාලයි. ගම්මිරිස් කුඩු තේ හැඳි 3 කාලයි. කෑලි මිරිස් තේ හැඳි භාගයයි. 3-5 කුඩු තේ හැඳි භාගයයි. ඒ ටික දාලා කලවම් කරගමු. මෙතන පාන් පෙති දෙකක් අරන් තියෙනවා. අපි දැන් ඒකත් කුඩු කරලා මේ මිශ්‍රණයටම දාගන්නවා. chicken මිශ්‍රණයටම කුඩු කරගත්ත පාන් පෙති දෙකක් දාගන්නවා. පාන් කුඩු ටිකක් දාලා කලවම් කරගමු. මෙතන fresh milk කෝප්ප කාලක් තියෙනවා. අපි ඒකත් දාගමු. මේ ටිකක් දාලා කලවම් කරගන්නවා. දැන් අපේ කට්ලට් එකේ ෆිලින් එක හරි. අපි දැන් මේක හොඳට කලවම් කරලා ලිප් ඔෆ් කරගමු. මෙතන අපිට කට්ලට් එක බෙද ගන්න පිටි බැට එකක් අවශ්‍ය කරනවා. අපි දැන් ඒකට අවශ්‍ය කරන පිටි බැට එක හදාගමු. මෙතන පාන් පිටි කෝප්ප භාගයක් තියෙනවා. ඒකට වතුර කෝප්ප 3 කාලක් දාලා දිය බැට එකක් හදාගන්නවා. බැට එක කැට නැති වෙන දිය කරගන්න. මේ තියෙන හදාගත්ත මිශ්‍රණය දැන් නිවිලා තියෙන්නේ. මෙතන මම cheddar cheese ග්‍රෑම් 50 ග්‍රේට් කරගෙන තියෙනවා. ඒ ටිකත් මේ මිශ්‍රණයට දාගමු. දාලා ඒ ටිකත් කලවම් කරගන්නවා. දැන් අවශ්‍ය කරන ප්‍රමාණයට බෝල ටික හදාගමු. දැන් මේ මිශ්‍රණයෙන් කොටසක් අරගෙන මේ විදිහට ගුලි කරගන්නවා. ටිකක් තද වෙන්න ගුලි කරගන්න. මෙන්න මේ විදිහට එකම ප්‍රමාණයට අරගන්න. නැත්නම් අපි හදාගන්න කට්ලට් ටික සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම ගුලි ටික හදාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත බෝල ටික මෙන්න මේ වගේ හොඳට තදට ගුලි වෙලා තියෙන්න ඕනේ. මේ වගේ බෝල 12ක් හදාගත්තා. මෙතන පාන් කුඩු කෝප්පයක් තියෙනවා. මෙතන තියෙනවා සුදු තල මේස හැඳි දෙකක්. අපි ඒ ටික මේ පාන් කුඩු එකටම දාගමු. දාලා ඒ ටිකත් කලවම් කරගමු. දැන් මේ බෝලයක් අරගෙන මේ පාන් කුඩු එකේ දවට ගමු.
මේ විදිහට දවටලා පිටි බැට එකේ දා ගන්නවා. පිටි බැට එකේ දාලා ආයි පාන් කුඩු එකේ දාගමු. මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ විදිහට තව එකක් හදාගමු. මේ විදිහට ඔක්කොම කට්ලට් ටික පාන් කුඩු වල දවටලා පිටි බැට එකේ දාලා ආයෙ පාන් කුඩු එකේ දාගමු. මේ තියෙන අපි හදාගත්ත කට්ලට් ටික හොඳ තදට තියෙනවා. දැන් මේ ටික බෙදගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් කට්ලට් ටික අරන් දාගමු. කට්ලට් ටික මේ විදිහට පෙරලගෙන රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. කට්ලට් ටික මේ ප්‍රමාණයට බෙදුනහම ඇති. අපි දැන් මේක ලිපෙන් බාගමු. කට්ලට් ටික මේ වගේ හොඳට පැලෙන්නේ නැතුව අපිට බෙද ගන්න පුළුවන්. කට්ලට් ටික බෙද ගන්න එච්චර අමාරු නැහැ. මේ විදිහට අපි ඔක්කොම කට්ලට් ටික බෙදගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත චිකන් කට්ලට් ටික. මේ බලන්න මේ හොඳට තියෙනවා. මේ චුට්ටක්වත් පුපුරලා මුකුත් නැහැ. එහෙනම් ඔයාලත් පවුලේ හැමෝමත් එක්ක මේ විදිහට කට්ලට් හදලා රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.